හරි නංගි මල්ලි දැන් ඔයාලගේ 11 වසරේ දෙවෙනි පාඩම තමයි දර්ශක හා ලඝු ගණක. මම මේකේ පුනරීක්ෂණ අභ්‍යාසයේ ගණන් ටිකක් ලියා ගත්තා. අපි දැන් ඒක හදනදී බලමු. දැන් පළවෙනි ගාන තමයි දෙකේ වර්ගය වැඩි කිරීම දෙකේ ගණය. අපිට මේක ලියන්න පුළුවන් දෙවෙනි පාදේ මේ දෙක මේ ධන 3. ඒ කියන්නේ මේ දෙක මෙතන වැඩි කිරීමක් කියන එක එක දෙකේ පාදයක් වෙද්දි එකතු කිරීමක් වෙනවා. ඒතකොට දෙකේ පහ සමාන 32යි. ඉතින් අපි වෙනම ලියලා බලමු. මේ දෙකේ වර්ගය වැඩි කිරීම දෙකේ ඝනය මේක මේ වැඩි කිරීමත් තීද්දීම හොයලා බලමු. දෙකේ වර්ගය කියන්නේ 4යි. දෙකේ ඝන කියන්නේ 8යි. 8 වරක් 4 32යි. එතකොට දැක්කද උත්තරේ ආවනේ. දැන් මේක අපිට මේ විදිහට ලේසියෙන් හොයන්න පුළුවන්. දැන් මේකත් ඒ තමයි. දැන් තුනේ පාදෙන්නේ තියෙන්නේ. දැන් මේක අපිට ලියන්න පුළුවන්. එක තුනේ පාදයක් අරගෙන පහ ධන දෙක. දැන් මේ වැඩි කිරීමක් තමයි අපි එකතු කිරීමක් විදිහට ලියුවේ. දැන් මේක බෙදීමක්නේ තියෙන්නේ. දැන් මේක වැඩි කිරීමක් එද්දී එකතු කිරීමක් වෙනවා නම් බෙදීමක් එද්දී මොකක්ද වෙන්නේ? අඩු කිරීම. ඒතකොට ඍණ 6. එතකොට 3 5 2යි 3 4 ඍණ 6. ඒ කියන්නේ 3. 3 1. ඒ කියන්නේ 3යි. තේරුණා? අන්න ඒ තමයි හදන්න තියෙන්නේ. 3යි. දැන් මේ තියෙන්නේ ඒ පාදේ. දැන් මේ මෙතන මේ ඉතින් දෙකේ පාදෙන් තිබ්බේ. මේ තුනේ පාදෙන් තිබ්බේ. දැන් තියෙන්නේ ඒ පාදේ. ඒකත් ඉතින් ඒ දේ තමයි. ඒ පාදේ මෙතන 2 ධන 3 මෙතන ධන 1 ඒ එකනේ තියෙන්නේ. ඒ එක ලියන්න ඕනෙත් නැහැ. අපි දන්නවා 1 කියලා. ධන මෙතන බෙදීමක්නේ තියෙන්නේ. බෙදීමක් කියද්දී අඩු කිරීමක් කියනවා. ඒතකොට දෙකක් එන්නේ. එතකොට ඒ පාදේ 3යි 2යි 2යි 3යි 5යි 5යි 6යි 6න් දෙකක් ගියාම 4යි. ඒතර උත්තරේ තමයි ඒ 4. තේරුණාද? අන්න ඒ දේ තමයි ගණන් හදන්නේ. දැන් මේක බලමු. මේක ටිකක් සුළු කරගන්න තියෙනවා. 3යි 3 ඒ වල වර්ගය. එතකොට 3 වර්ගය කියන්නේ 9යි ඒ වර්ගය. වැඩි කිරීම 4යි ඒ වර්ගය. b වර්ගය බෙදීම 2යි ab. ඊට පස්සේ බලමු 9 වරක් 4 කීයද? 9යි 18යි 27යි 36යි. 36යි මෙතන ඒ වර්ගයක් තියෙනවා. මෙතන ඒ වර්ගයක් තියෙනවා. එතකොට ඒ වර්ගය ධන 2. එතකොට ඒ පද දෙක හරි. ඊට පස්සේ b වර්ගයක් තියෙනවා. බෙදීම 2යි ab. ඊට පස්සේ ඕනනම් මෙතන මේ දෙකට 36 කියන්නේ කීයද? 18යිනේ. 18 ඒවා දෙකක් තමයි 36 වෙන්නේ. එතකොට 18යි. එතන a වල 4යි. තව එකක් තියෙනවා බෙදලා. එතකොට ඒක ඍණ වෙනවා. ඍණ 1 b වල වර්ගය ඍණ 1. උත්තරේ 18යි. a 4න් එකක් ගියාම 3යි. b වල දෙක එකක් ගියාම මෙතන b ලියන්න පුළුවන් නැත්නම් 1 දාන්නත් පුළුවන්. මේ තමයි උත්තරේ. ඊට පස්සේ බලමු මේක log තියෙන එක. log එකේ තියෙන්නේ log 5 x සමානයි log 5 4 ධන log 5 වර්ගය. මේ වගේ ගණක් හදද්දී දැන් මේ පැත්තේ log පද 1යි මේ පැත්තේ log පද දෙකක් තියෙනවනේ. අපි මේ පැත්තේ log පද එකක් කරගන්න ඕනේ. එතකොට log 5 x සමානයි log 5 පාදයට මෙතන 4 මේ එකතු කිරීමන්නේ තියෙන්නේ. මේක වැඩි කිරීමක් වෙනවා. එතකොට දැන් මේ පැත්තේ log එක පාදයක් මේ පැත්තේ log එක පාදයක්. එතකොට මේක තව සුළු කරගන්න පුළුවන් අපිට. log 5 4 වරක් 2 8යි. log 5x මේ සමාන log 5 log 5x log 5 8යි. එතකොට අපිට x සමානයි 8 කියලා ලියන්න පුළුවන් උත්තරේ. ඒක තමයි මේ විදිහට. දැන් අපි බලමු මේ ගාන 6 වෙනි ගාන. 6 වෙනි ගානේ තියෙන්නේ log x වල 12 ඍණ log 5 4 සමානයි log 5 3නේ. දැන් අපිට මේකේ හොයන්න තියෙන්නේ මේ x කියන එක මොකද්ද කියන හොයන්න තියෙන්නේ. එතකොට දැන් අපිට මෙතන මේකත් 5 පාදයෙන් තියෙනවා මේකත් 5 පාදයෙන්. දැන් මේක තියෙන්නේ මේ සමාන ලකුණේ මේ පැත්තේ. මේක තියෙන්නේ සමාන ලකුණේ මේ පැත්තේ. දැන් අපි මේකත් මේ පැත්තට ගන්න ඕනේ. එතකොට log x වල 12 සමානයි log 5 3. දැන් අඩු කිරීම මේ පැත්තට වෙද්දී එකතු කිරීමක් වෙනවා. log 5 4. ඊට සුළු කරගන්න තියෙන්නේ. log අර වගේම දැන් මෙතන log එක පදයයි මෙතන log පද දෙකක් තියෙනවානේ. අපි මේ පැත්ත log එක පදයක ගන්නවා. ඒතකොට log එක පදේ 5 බලය 3 මෙතන එකතු කිරීම වැඩි කිරීමක් වෙනවා. 3 වැඩි කිරීම 4 සමානයි log x 12. දැන් සුළු කරගන්න තියෙන්නේ log x 12 සමානයි log 5 4 වරක් 3 වරක් 4 කිය 12යි. දැන් මෙතන log
log x වල 12 log 5x. ඒතකොට අපිට x සමානයි 5යි. අන්න එහෙම තමයි ගණන් හදන්නේ. තව ඔයාලා පුනරුත්සන අභ්‍යාස ගණන් ටිකක් තියෙන ටික හදලා try කරන්නකෝ. බැරි ගානක් තිබ්බොත් එහෙම කමෙන්ට් එකක් දාන්න මම ඒකට අනිවාර්යෙන් හදලා ඔයාලට එවන්නම්.